හයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් එහෙනම් අද මගෙත් එක්ක යමු ස්පේන් වල මියුසියම් එකක් බලන්න. ඉතින් උදෙන්ම මෙන්න මේ සුපුරුදු පාරෙන් අපි දැන් මේ යන්නේ බිල්බාවෝ කියන සිටි එකට යන්න මෙට්‍රෝ එක ගන්න. ඉතින් මම ඔයාලට කලින් කියලා තියෙනවානේ මෙට්‍රෝ එක ගන්න ප්ලෙන්සියා වලට යන්න අපි බස් එකක් ගන්න ඕනේ. ඉතින් අපේ බස් එක යන්නේ මෙන්න මේ බස් හෝල්ට් එකට. අර ඈතින් පේන්නේ අපේ යුනිවර්සිටි එක. එතකොට මුහුදත් පේනවා මෙතෙන්ට. හරිම ලස්සනයි අද. හැබැයි ගොඩක් සීතලයි. ඉතින් තව බස් එක එන්න විනාඩි 3ක් වගේ තියෙන්නේ. ඉතින් අපි බස් එක එනකන් මෙතන ඉන්නවා. අද මම මේ ගමන යන්නේ තනියම නෙමෙයි. මගේ යාළුවෝ දෙන්නත් එක්ක. ඉතින් ඒ දෙන්නත් ශ්‍රී ලංකාවේ දෙන්නෙක්. ඉතින් අපි තුන්දෙනාම ඉන්නේ එකම අපාර්ට්මන්ට් එකේ. ඉතින් අපි තුන්දෙනාම තමයි මේ ගමන යන්නේ. ඉතින් දැන් මේ කාලේ ස්පේන් වලට ස්ප්‍රින්ග් එක. ඒ කියන්නේ මල් පිපිගෙන එන කාලේ. ඉතින් අපි බස් එකෙන් බහිද්දෙම වගේ මෙට්‍රෝ එකත් ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි මෙට්‍රෝ එකට නැග්ගා. ඉඳ ගන්න නම් ඉඩ තියෙනවා. අපි දැන් මෙට්‍රෝ එකෙන් බැස්සා. ඒ කියන්නේ මේ බහැලා තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳන් මියුසියම් එකට ගොඩාක් ළඟයි. මම ඔයාලට කියවන මේ දවස්වල ස්ප්‍රින්ග් එක කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා ලස්සන ටියුලිප් මල්. කහපාට ටියුලිප් මල් තමයි වැඩිපුරම තිබ්බේ. තව ඔය එක එක තැන්වල රතු පාට එහෙම ටියුලිප් වර්ගයක් තිබ්බා. ඉතින් මෙතෙන්ට ආවා පොඩ්ඩක් ෆොටෝස් වගේක් ගන්න. හරිම ලස්සනයි මේ ටියුලිප් මල් ටික. බලන්නකෝ. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් ගන්න. මොකද ෆස්ට් ටයිම් තමයි මමත් මෙහෙම ටියුලිප් මල් දකින්නේ. ඉතින් අපි ටික වෙලාවක් එතන හිටියා ෆොටෝස් එහෙම ගන්න. පොඩි වැස්සකුත් මේ වෙලාවේ තිබ්බා. ඒත් ලොකුවට නෙවෙයි. ඉතින් එතන ඉඳලා විනාඩි 5ක වගේ දුර ඇවිදගෙන යන දුර තියෙන මියුසියම් එක. ඉතින් අපි මේ මියුසියම් එකට යන ගමන් ස්පේන් වල හැමතැනම වගේ මෙන්න මේ මල් ගස් තියෙනවා. දැන් මේ වගේ මල් පිපිගෙන එන්නේ. සමහර ගස්වල හොඳට මල් හැදිලා තියෙනවා. ඉතින් ඔය ඇතින් පේන්නේ අපි අද යන මියුසියම් එක. ඉතින් මේක ගොඩාක් ප්‍රසිද්ධයි. ගොඩක් අය එනවා මේ මියුසියම් එක බලන්න. මෙතන තියෙන දේවල් බලන්න. හරිම ප්‍රසිද්ධ මියුසියම් එකක් මේක බිල්බාවෝ වල තියෙන. මෙහෙදි මට වෙන අමාරුම දෙයක් තමයි පාර පයින් එක. ඉතින් බිල්බාවෝ වල තියෙන අයිකොනික් ලෑන්ඩ්මාර්ක් එකක් තමයි මෙන්න මේ මල් වලින් හදපු බල්ලාගේ ස්ට්‍රක්චර් එක. ඉතින් මේ දවස්වල මේක හොඳට මල් වලින් පිරීලා තියෙනවා. ඉතින් හැමෝම මෙතෙන්ට එනවා අනිවාර්යයෙන්ම මෙතන ෆොටෝස් ගන්න. මොකද මේ තැන ගොඩාක් ෆේමස්. ඉතින් ඔය ස්ටැචු එකට පිටිපස්සේ තමයි තියෙන මියුසියම් එක. ඉතින් අපි යන්නේ අද අන්න ඒ මියුසියම් එකට. ඉතින් මෙතනින් තමයි මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපිට ටිකට්ස් මෙතනින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ටිකට් බුක් කරලා එන්නත් පුළුවන්. ඉතින් අපි ඔන්ලයින් බුක් කරේ නැහැ. ඉතින් අපි එන්ට්‍රන්ස් එකෙන් තමයි ටිකට්ස් ගන්නෙ. ඉතින් අද සෙනසුරාදා දවසක් නිසා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මියුසියම් එක බලන්න. මොකද ගොඩක් අයට නිවාඩුනේ. ඉතින් මෙතන කවුන්ටර්ස් කීපයක්ම තියෙනවා ටිකට්ස් ගන්න. ඉතින් පොලිමේ තමයි යන්න ඕනේ. එහෙම ලොකු පොලිමක් නැහැ. මොකද කීප දෙනෙක්ම ඉන්න නිසා ඉක්මනට යාලා ටිකට් ඉෂුව කරනවා. අනිත් එක ගොඩක් අය ඔන්ලයින් බුක් කරලාම එන්නේ නැති ටිකට්ස්. ඒතකොට මෙතනින් ගන්න ඕනේ නැහනේ. මෙතෙන්ට එන අයට යාළගේ ස්ටුඩන්ට් ID එකක් එහෙම නැත්නම් යුනිවර්සිටි එකක ස්කූල් එකක වගේ ඉන්නවා නම් යාළට ස්ටුඩන්ට් ID එක පෙන්නලා මෙතනින් ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන
මට මතක විදිහට යූරෝ 14ක් විතර වෙනවා ඩල්ට් කෙනෙකුට. ඒත් මෙතන ස්ට්‍රන් ඩිස්කවුන්ට්ස් තියෙන නිසා ඉතින් මට මගේ ටිකට් එක වුණේ යූරෝ 7.50. ඉතින් මේ මියුසියම් එක කන්ටෙම්පරරි ආකිටෙක්චර් වලට ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධ මියුසියම් එකක්. ඉතින් අපි දැන් මේ ඉන්නේ 15ම ෆ්ලෝ එකේ. ඉතින් මේකෙත් බලන්න දේවල් තියෙනවා. අපි දැන් හදන්නේ මොනවද මේ ෆ්ලෝ එකේ තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ ෆ්ලෝ එකේ තියෙන ස්පෙෂල් එක්සිබිෂන් එකක්. ඉතින් මේ ෆ්ලෝ එකම වෙන් කරලා තියෙන්නේ 20 සියවසේ හිටපු ඉනෝවේටිව් ආටිස්ට් කෙනෙක්ට. එයා තමයි රූත් අසාවා. ඉතින් එයාගේ නිර්මාණ වලින් තමයි මේ ෆ්ලෝ එකම හැඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ නිර්මාණ හැම එකක්ම වගේ එයා හදලා තියෙන්නේ මෙටල් වයර්ස් වලින්. එයා මේ නිර්මාණ කරද්දී මේවා වේල්ඩ් කරලා නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ නිර්මාණ තමයි එයා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතෙන්ට. මම දන්නේ නැහැ මෙතන වෙන ඉම්පෝටන්ට් දෙයක් තියෙද කියලා. හැබැයි මෙතන මේ විදිහට වචන උඩ පහළ යනවා එක එක ලැන්ග්වේජස් වලින්. ඉතින් ඔය දැන් මේ පැත්තේ වචන උඩ පහළට යන්නේ රතු පාටින්. එහා පැත්තේ වචන ටික නිල් පාටට තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මෙතන තියෙන වෙන ඉම්පෝටන්ට් දෙයක් නැහැ. ඉතින් මේ තියෙන අනිත් පැත්ත මං කිව්වේ නිල් පාටයි කියලා. දැන් යන්නේ වෙන ලැන්ග්වේජ් එකකින්. කලින් එහා පැත්ත තිබ්බ ඉංග්‍රීසි වලින්. ඉතින් ওই විදිහට තමයි කට්ටිය මෙතෙන්ටත් ඇවිල්ලා බලනවා. ඉතින් අපිත් මෙතෙන්ට ආවා. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ සෙක්ෂන් එකට. ඉතින් මේකේ තියෙන එක්සිබිෂන් එක ගොඩක් වෙනස් එකක්. ඉතින් මේවා හදන්න පාවිච්චි කරලා තියෙන්නේ වෙදරින් ස්ටීල් කියලා තමයි කියන්නේ. ඉතින් මේ පාට ඇවිල්ලා තියෙන්නේ කාලයත් එක්කලු. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ නිර්මාණිකුත් බලා ගන්න පුළුවන් වුණා. හරියට කැටයම් කපලා වගේ දෙයක්. ඉතින් මේ තියෙන්නේ මියුසියම් එකකින් එලේ තියෙන ගඟ. ඉතින් ඔය කොටස අයිති වෙන්නේ මියුසියම් එකටම තමයි. ඔය කිට්ටෝ තියෙනවා ලොකු ස්පයිඩර් කෙනෙක්ගේ ස්කල්ප්චර් එකක්. හැබැයි මට ඒක කැප්චර් කරගන්න බැරි වුණා මේ වෙලාවේ. ඉතින් දැන් අපි මේ යන්නේ ඊළඟ ෆ්ලෝ එකට. ඉතින් මේකේ තියෙන එක්සිබිෂන් එක තමයි Arts of the Earth. මේකේ තියෙන්නේ natural දේවල් වලින් හදපු එක එක නිර්මාණ.
මෙතනින් වැඩිපුරම ආස වුණේ මෙන්න මේ වෝල් එකට. මේකේ තියෙන්නේ චූටි ෆොටෝස් ගොඩාක් එකතු කරලා හදපු නිර්මාණයක්. ඉතින් මේක මාරම ලස්සනයි. ඇත්තටම මම මියුසියම් එකේ වැඩිපුරම ආස වුණේ මෙන්න මේකට. එහෙනම් අපි යමු අන්තිම ෆ්ලෝ එකට. ඉතින් ඒ එක්සිබිෂන් එක තමයි works from the collection. ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ සෙක්ෂන් එක ගොඩක් ફોකස් කරලා තියෙන්නේ මොඩර්න් ආර්ට්ස් වලට. මේ සෙක්ෂන් එකේදී ඔයාලට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් පේන්ටින්ග්ස් එහෙම තමයි. ඉතින් මේ සෙක්ෂන් එකට ආපු කෙනෙකුට බලා ගන්න පුළුවන් ආටිස්ටික් ඉවලූෂන් එක කොහොමද සිද්ධ වුනේ කියලා. ඒ කියන්නේ පරණ ආර්ට්ස් වල ඉඳලා මොඩර්න් ආර්ට්ස් දක්වා කොහොමද වෙනස් වුනේ කියන එක බලා ගන්න පුළුවන් මේ සෙක්ෂන් එකට ආපු කෙනෙකුට. ඉතින් මේකේ තියෙන සමහර පේන්ටින්ග්ස් අපිට තේරුම් ගන්න අමාරුයි. හැබැයි ගොඩක් වෙලා ඒවා දිහා බලන් හිටපුවාම අපිට එක අයිඩියාස් එනවා. සමහර වෙලාවට මෙයාලා මේ ඇඳලා තියෙන රූපේ මොකක්ද කියලා තේරුම් ගන්න මේ පේන්ටින්ග්ස් දිහා ගොඩාක් වෙලා බලන් ඉන්න ඕනේ. ඒ තරම් ඩීප් අයිඩියාස් තියෙන පේන්ටින්ග්ස් තියෙනවා මෙතන. ඉතින් කවුරු හරි කෙනෙක් ආසයි නම් මෙන්න මේ වගේ පේන්ටින්ග්ස් බලන්න මං හිතනවා එහෙම කෙනෙකුට මෙතන ගැලපෙනම තැනක් කියලා. ඉතින් දැන් වෙලාව 1:00ට විතර ඇති. අපි දැන් මේ මියුසියම් එකෙන් එළියේ ඉන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ ස්පයිඩර් කෙනෙක් ගැන. මෙන්න මෙයා තමයි ඒ ස්පයිඩර්. ඉතින් මේ විදිහට තමයි මියුසියම් එක අවට වටපිටාව තියෙන්නේ. වටේටම ගඟ තියෙනවා. හරිම ලස්සන ඒරියා එකක්. ඉතින් බිසි ටවුන් එකක්. ඒත් මේ හරිම කාම්. ඉතින් මේක තමයි බිල්බාෝ වල තියෙන කන්ටෙම්පරරි ඇන්ඩ් මොඩර්න් ආර්ට් මියුසියම් එක. ඉතින් මං හිතනවා මේ vlog එක ගොඩක් වැදගත් vlog එකක් වෙන්න ඇති කියලා. මොකද මේක ලෝකේ තියෙන ප්‍රසිද්ධම මියුසියම් එකක්. ඉතින් ඔයාලටත් ඔන්න අවස්ථාව ලැබුණා මේ මියුසියම් එක බලා ගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.